ඔබට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රාණයාම ක්‍රමයක්. කපාලභාති. කපාලභාති ප්‍රාණයාමය ටිකක් වෙනස් මේ පෙනහළු වල තියෙන විෂ සියල්ලම ඉවත් කරගන්න පුළුවන්. හරි වටිනවා. විශේෂයෙන් මේ ශෝෂණ ආබාධ තියෙන අය, සෙම ප්‍රශ්න තියෙන අය, ඇදුම් වගේ තියෙන අයට හුඟක් හොඳයි. මේ ක්‍රමය පහසුවෙන් වාඩි වෙන්න ඕන. බිම වාඩි වෙලා මේ විදිහට ඊළඟට අත් දෙකත් මේ විදිහට මුද්‍රාව දන්න අය තියාගන්න, නැත්නම් මෙහෙම නිකන් තියාගන්න. ශරීරයේ ඍජුව මෙහෙම තියාගෙන සාමාන්‍ය විදිහට හුස්ම දෙතුන් පාරක් ගන්නවා. ඊළඟට අපි මේ පෙනහළු සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට තද හුස්මක් කරන් පුරව ගන්නවා. මෙන්න මේ විදිහට. ඊළඟට වේගයෙන් නාහින් පිට කරනවා. කීප විටක් මේ විදිහට. මේ ආකාරයෙන් ඔබට පහසු වාර ගන්නක් කරන්න පුළුවන්. පෙනහළු වල තියෙන සම්පූර්ණ විෂ ගතිය, ඒ විෂ අංශු සියල්ලම ඉවතට යන විදිහට. මේ ඇත්තටම අපි යොදා ගන්නවා අර කුස්සියේ ඔබ ඉඳුල් සුද්ධ කරන්න ස්පොන්ජ් එකකින් ඉඳුල් භාජන පිරිසුදු කරලා ඒ ස්පොන්ජ් එක පිරිසුදු කරන්න යොදා ගන්න ක්‍රමවේදය. වතුර එකකට අල්ලනවා ටැප් එකට. වතුර පිරුණාම එකවරම මිරිකනවා.